චාව් චාව්. අද යමුද මාත් එක්ක ඉතාලියේ පල්ලියකට. අපේ ගීගාවම තමයි මේ පල්ලිය තියෙන්නේ. හරි ලස්සන පොඩි පල්ලියක්. ඉතින් මට හිතුණා ඒ පල්ලියට යන්න, ඒ වගේම ඔයගොල්ලන්ටත් ඒ පල්ලිය පෙන්නන්න. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන පල්ලියක්. ගියාම හිත ගොඩාක් නිවෙන තැනක්. ඉතින් මම හවස හස්බන්ඩ් හිටියෙත් නැහැ වැඩට ගිහිල්ලා. ඉතින් මම පල්ලියට ගියා යාඥා කරන්න කියලා. අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. අනේ මම යනකොට පල්ලිය අද වහලලු. මොකද පල්ලිය ඇතුලේ සුද්ධ කරනවා කියලා අද පල්ලිය වහලා කිව්වා. ඉතින් මම ආවා අපේ අනිත් පල්ලියට. මේක තමයි අපේ ගමේ තියෙන ලොකු පල්ලිය. ඉතාලිය කියන්නේ කතෝලික රටක්. එතකොට ගොඩක් පල්ලි හැම ගමකම තියෙනවා. ඉතින් මේකත් ඒ වගේම පල්ලියක්. මේක පරණ පල්ලියක් ගොඩක්. ඉතින් මමත් අපි නිතරම මේ පල්ලියට එනවා. අර පල්ලිය ළඟ නිසා වැඩිපුරේ පල්ලියට අපි යනවා. මම පල්ලියට දැන් ඇතුල් වුණා. මම යනකොට පල්ලිය හිටියේ මමයි තව කෙනෙකුයි විතරයි. එයාට ඩිස්ටර්බ් වෙන හින්දා මම ඉස්සරහටම ගියේ නැහැ. මේ වටේ ටික චුට්ටක් වීඩියෝ කරගත්තා. එයා යාඥා කර ඉන්න නිසා. සාමාන්‍යයෙන් පල්ලියකට ඇතුල් වෙනකොට ඕනම පල්ලියක ඉතාලියේ මේ වගේ බ්ලෙස් කරපු වතුර තියලා තියෙනවා. එන අයට නළලේ පොඩි කුරුසයක් ඇඳගන්න. අපි යන අර පොඩි පල්ලිය නම් පොඩි යාඥාවකුත් එතන තියෙනවා. ඒකත් කියන්න. මේ තියෙන්නේ පල්ලිය. මම පල්ලියේ හැම තැනටම ගියා. මම යාඥා කරලා තමයි ඇවිදින්නේ. යාඥා කරාට පස්සේ තමයි මේ පල්ලියට යන්නේ. මේ පල්ලිය ගොඩාක් සරුවන් තියෙනවා. ඒ වගේම ඉටිපන්දම් පත්තු කරන්න තියෙනවා. ඉටිපන්දම් අතින් පත්තු කරන්න නැහැ. අතින් පත්තු කරන ඉටිපන්දනුත් තියෙනවා. නමුත් මේ පල්ලියේ තිබ්බේ නැහැ. මමත් ඉටිපන්දමක් පත්තු කරා. කාසියක් දාලා තමයි ඉටිපන්දම පත්තු වෙන්නේ. අපි කාසියක් දාපුවම ඉටිපන්දම පත්තු වෙනවා. ඉතින් මේ තියෙන්නේ පල්ලියේ ඉස්සරහා අල්තාරය ළඟ. අපි දැන් යමු අනිත් පැත්තට පල්ලියේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ අනිත් පැත්ත. එතන දේවම්මගේ ලස්සන ප්‍රතිමාවක් තිබ්බා. හරියට හිත නිවෙනවා ඇත්තටම මේ පල්ලියට ආපුවාම. මම නිතරම මේ පල්ලියටත් එනවා. මොකද මම යන ඉස්කෝලේ තියෙන්නේ මේ පල්ලිය ගාව. ඉතින් සමහර වෙලාවට වේලාස්සනින් ඇවිල්ලා යාඥාවක් කරලා ඉස්කෝලේට යන අවස්ථා තියෙනවා. ඉතින් දැන් මම යාඥා කරලා ඉවරයි. මම දැන් එළියට යන්නයි යන්නේ. මට ෆාදර්වත් හම්බ වුණා. ෆාදර්ත් හිටියා. ෆාදර්ත් මතක කතා කරා. මට ඉතින් ලොකුවට ඉතාලි බෑනේ. මම තාම ඉගෙන ගන්න කෙනානේ. ඉතින් දන්න විදියට කතා කරලා ආවා. මේ දවස්වල නම් ඉර පායනවා. දැන් අපිට රස්නේ කාලේ එනවා. දැන් වෙලාව හවස 5:00 විතර ඇති. ඒත් ඉර එළිය හොඳට තියෙනවා. මේ තියෙන්නේ පල්ලිය. මෙච්චර දවසක් වහලා තිබ්බ ජලතේරියා එක අයිස්ක්‍රීම් කඩේ. ඒක අද ඇරලා. ඉතින් මං ඒකත් බලාගෙනම ගෙදර ආවා. මොකද ජෙලාතෝ කන්න, අයිස්ක්‍රීම් කන්න මට මේ දවස්වල බෑ. මට උගුරේ අමාරුව. ඉතින් මං එහෙමම ඇවිදගෙන එනකොට දැක්කා අහසේ යනවා ප්ලේන් එකක්. අනේ මමත් මෙහෙට ආවේ මේ ප්ලේන් එකක නේද කියලා හිතුණා. කවදාද ආය ලංකාවට යන්නේ කියලාත් හිතුණා. ඒ ඔක්කොම බලාගෙන හිමින් ඇවිදගෙන මං ආවා ගෙදර. මේ එන පාර දිගට තියෙන දේවල් තමයි ෆාමසි එකක් තියෙනවා, පිට්සා කඩයක් තියෙනවා. ඒ ඔක්කොම බලාගෙන මම ගෙදරට ආවා. තව vlog එකකින් හම්බෙමු. චව් තුති.